11 වසරේ ෆස්ට් පේපරේ ආපු කෙටි ප්‍රශ්නයක් තමයි මම අද සාකච්ඡා කරන්න ගත්තේ. ඒතර මේක ත්‍රිකෝණ ජ්‍යාමිතියට තමයි අදාළ වෙන්නේ. ඔයාට මෙහෙම විස්තර ටිකක් දීලා තියෙනවා. මේකේ x එකයි y එකයි හොයන්න කියලා අපිට කියනවා. එතකොට පුතේ මේක ඔයාට ලේසියෙන්ම හොයන්න පුළුවන් x එක. ඔයා දන්නවා ත්‍රිකෝණේ කෝණ තුන 180යි. ඔයාට ලේසියෙන්ම මේ x කියන එක ත්‍රිකෝණේ කෝණ තුන පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එහෙනම් ඔයාට පොඩි සමීකරණයක් හදාගන්න පුළුවන්. x එකතු කිරීම 70 එකතු කිරීම 50 සමාන කරනවා 180ට. හේතුව ත්‍රිකෝණයේ කෝණ තුන 180යි. දැන් ඔයාට x හොයන්න පුළුවන්. මේ 70යි 50යි එකතු කරාම 120යි. එතකොට x ධන 120 සමාන කරනවා අපි 180ට. දැන් ඉතින් x හොයන්න ඔයා දන්නවා සරල සමීකරණ ක්‍රමයට මේ ධන 120 ඔයා අනිත් පැත්තට ගන්න. එතකොට ඍණ 120ක් වෙනවා. එතකොට x සමානයි 60යි කියලා ඔයාට උත්තරේ එනවා. ඔයා හැම වෙලේම මේක හොයාගත්තට පස්සේ මේ රූපේ ගාවින් දාගන්න. එතකොට x සමානයි 60යි කියලා ඔයාට දාගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාට y හොයන්න පුළුවන්. y හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. ලේසිම ක්‍රමය ගත්තොත් මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ. මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ පාදයක් දික් කරලා තමයි මේ y කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔයා දන්නවා ත්‍රිකෝණ වල තව ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් එක අභ්‍යන්තර සම්මුඛ කෝණයක් වෙන්නේ 70, අනෙක් අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ 60 නෙමෙයි 60යි 30යි එකතුව. එහෙනම් ඔයාට y හොයන්න පුළුවන්. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය 70යි, මේ සම්පූර්ණ අභ්‍යන්තර සම්මුඛ කෝණය 60 නෙමෙයි 60යි 30යි දෙකේම එකතුව. ඒ කියන්නේ 90යි. ඒතර y වෙනවා ඔයාට 70යි 90යි එකතු කරාම 160යි කියන.